මට මේක කියන්න තේරෙන්නේ නැහැ. රයිට් අපි කබරගල නගින්න කලින් මේ කඩේට ඇවිල්ලා ආප්පු ටිකක් එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි කබරගල යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මෙතන අපේ සාන ගල්බනිස් කියලා කියන එක. මම එහෙම රිවාගත්ත ඒක. එක්ස්පයර්ඩ් එක. මේක බටර් රසයි. නේ ඉරුවර රහයි නේ. සහන් විසින් සොයා ගන්නා ලද කබරගල ගල්බනිස් වර්ෂන් එක. අල් ප්ලේන් ටිකක් බීලා. හතරක් කියවුවා. හරි අපි අපේ හයික් එක පටන් ගත්තා. ශ්‍රීරාන්ලයි උන් සෙට් එක ගිහිල්ලා මොන පාරෙන්ද ගියේ කියලා දන්නේ නැහැ. හරි හම්බුණා. අපි දැන් තමයි අපේ හයික් එක පටන් ගත්තේ. ශ්‍රීරාන්න කියනවා පැයකට වඩා අඩු වෙලාවකින් යන්න පුළුවන් මේ කියලා. අම්මඩි සිරි මේ උණ ගහ මේ තමයි මම ඇත්තටම කිව්වොත් දැක්ක මේ කඳින් මහත වැඩි මුස මේ උණ ගහ මේ වගේ අත මේ සයිස් එක. ඔයාලට මතකද දන්නේ මම එක වීඩියෝ එකක මේ උණ වෙඩිලා කන්න විදිය දාලා දෙනවා. මෙච්චර ලොකු එකකින් හැදුවොත් මම හිතන්නේ මම කියන්නේ මට නම් මේ උණ වෙඩිලා හදලාම තේරුනේ සාමාන්‍යයෙන් මේ කියන්නේ අර ඒ අර උණ බටේ අර මේ ප්‍රමාණ ලොකෙන් වෙන්න සද්ද සෑහෙන වැඩි. මම හදපුවා අනුව මේ වගේ එකකින් හැදුවොත් එහෙම මාරම සද්දයක් තිය අර වගේ මේ පොඩි උණ බටේකිනුත් ඇත්තටම මේ සමේ රතින් එකට වඩා ලොකු සද්දයක් තියෙනවනේ. මේ වගේ එකකින් එහෙම හැදුවොත් පට්ටටම දිය සද්දේ. ඇයි? අමාරුයි. උඩට යන්න ටික ටික කූල් එකගෙන එනවා. දැන් පල්ලෙදී ඇත්තටම කිව්වොත් මේ දවස් ටික අර එල්නීනෝ වල ඉෆෙක්ට් එක නිසා මාරම රස්නීනේ. දැන් ඒ ටික ටික උට්ටෙද්දි අර සීතල උණගේ වැඩිගෙන එනවා. මේ අර බෙල් උඩ්ඩල ෆීලින් එක තියෙනවා. මේ හරිය උඩ තේ වතු තියෙන්නේ. ඒ කියන්නේ මේ මං හිතන්නේ මේ උඩටම යනකම් මේකේ තේ වතු තියෙන්නේ. උඩට ගිහිල්ලා බලන්න මේ ෆස්ට් ටයිම් මම මේකට එන. මතු මන් පෙත මලින් සඳන් අප මම පොඩ්ඩක් මහන්සි නිසා මේ පල්ලේ අර තේ එකතු කරන පොඩි හට් එකක් තිබ්බා. එතන නතර වුණා. අර ශිරාන් කියව පළවෙනි වී පොයින්ට් එක වගේ තැනට ඒගොල්ලෝ දැන් ගිහලා කතා කරනවා. මට සද්ද ඇහෙනවා. අපි ඇදෙන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වර එන්වයරන්මන්ට් එක අර ටග් ගාලා වෙනස් වෙනවා කියලා. ඔන්න බලන්න දැන් මේ මේ ටික අපර මෙච්චර වෙලා තිබ්බේ රබර් ගසුයි තේ ගසුයි. මෙන්න දැන් මේ අර ෆයිනල්ස් ගස් අර අමුතු මේ තනකොළ ජාතියක් තියෙන මේ අපේ පැත්තේ වෙවෙන්නේ නේ. දැන් සාමාන්‍ය අපේ ගල් පැත්තේ එහෙම නම් වැඩිපුර තියෙන්නේ මෙන්න මේ වර්ගේ තනකොළ. ඒ වුණාට මේ පැත්තේ තියෙන එක ටිකක් වෙනස්. ඒක නෙමෙයි අර මඩ නාගෙන පස්සේ මේ ලිස්සනවා බා. ලිස්සනවා සරපුදේ ගල ගන්න ඕනේ. මට කිව්වා මේගොල්ලෝ සපද්දක් දාන්නේ නැහැ. සපද්දක් දාන්නේ නැහැ කියලා මම සපද්දක් දාන්නේ නැහැ. මෙන්න view එක. අමතකුණා බං සපද්දේ. මාරුණ සද්දයක් තියෙනවා. මොතු කඳු හොඳයිද? පොඩ ඇත්තටම නිකන් ටූරිසම් වගේ දෙයක් තමයි හරියන්නේ සිරාන. මේ ගල්වල ලිස්සන්න නැතුව යන විදි බව අපිට කියලා දෙනවා. අපි ගයිඩ් කරනවා. අද මේ ගොඩක් කට්ටිය උඩට ගියා කියලා පල්ලේ කඩෙන් කිව්වා මේ අද පොය දවසක්නේ. ගොඩක් සෙනග හිටියා අර.
මෙන්න මේක හබන්න මේ මොකද දන්නේ මම මට හිතෙන ධර්මී අන්න අර ගස්වල පොඩි පැලයක්ද දන්නේ ඒක 아무튼 ලස්සනයි මේරි දිනවා අර හරි view එක බලන්න වැටෙන්න ගියා හරි හරි බං විශ්සෙනවා මං කැමරාව දිහා බලන්නත් ඕනේ අම්මට සිරි මේ view එක යොනට හයිකේ කොච්චර මහන්සි වුණත් දැනෙන්නේ නැහැ view එකයි උලම් පාරයි සෙට් වුණාම මාරු වතුර යා thank you අවිත් ඉඳපන් අර හයික් කරන කට්ටියනේ නෑනේ හයික් කරන නෙවෙයි සෝරි මේ කැම්ප් කරන කට්ටිය නෑ මං කිය අර බෑග් එකේ මෙල්ලගෙන යන්නේ ඒක මම නේද අයියා එක්ක මේ කඩේට ග්ලව්ස් දෙකක් අරන් ගියේ මොකක්ද සපත්තු සපත් දෙයක් නෑ බා සෙරපු දෙය තියෙන ඒ දේවල් ඉස්සනවා මගේ දාලාව කියන්නේ ගිනාවේ නෑ නේද ඔයගොල්ලෝ මේ ඔයාලට ඉංග්‍රීසි ක්ලාස් එකක් ඕන නම් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් මේ අපේ මෙත්සදිය කන්ටැක්ට් කරගන්න මේ ඔයාලට තියෙන මේ ක්වොලිෆිකේෂන් එක කියන්න පොඩ්ඩක් ක්වොලිෆිකේෂන් කියන්නේ මට පවුල් කරන්න පුළුවන් ඔව් අනියම් පිළි දක්වන්න පුළුවන් එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන් එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන් මම බොනවා ඔව් ඒවා තමයි තියෙන ක්වොලිෆිකේෂන් ඔබේ දරුවාත් මේ ඉංග්‍රීසි ක්ලාස් එකට යොමු කරන්න පල්ලෙන් කන්ටැක්ට් නම්බර් දාන්න ඊයර බදුවක් දාපන් හරි එයාම කියා ගන්න නැත්නම් බෑ සපත්තු දාගෙන දන පිළිබන්දී යාළුවතර සිරප්පු දෙයක් කරන්න වෙනවා එන චිල් එකේ මම දැන් මේ ඉන්නේ හිටියට ඇඟට ගොඩක් ටයර්ඩ් ඒ වුණාට හරි රිලැක්ස් තවත් කඳු බඩ ගන්න හිතෙනවා අපේ ගෙදර ඉන්න වැඩි ගමන් නැත්නම් නෑ ඒ වුණාට කොහමද මං යනවා හරි අපි දැන් මේ සිරාන් කියපු පළවෙනි view point එකට දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ වහින්න එන්නේ මේ හින්දා රේන් කෝට් එකක් මොකුත් නැහැ බයික් එකේ ජැකට් එක දාගත්තා ෆෝන් වල බැටරිත් නැහැ මේ වීඩියෝ එක ඉවර කරගන්න පුළුවන් ඒක දන්නේ නැහැ මොනවද අපරාධ එහෙම පිස්සුව කොල්ලන්ට ෆෝන් කරලා ඒ මගේ මේ ඇඟිලි දෙක අස්සේ ඉන්නවා වගේ බා බලපන් හොඳට දැනෙනවා ඔයාලට දැන් හැබැයි වෙන්න මෙන්න බලන්න ඉදානයක් කරන්න යන්න ඉදානයක් ගන්න කුකුලා බෑග්ගේ ඔමිනා පිටිවස්ස වැඩේ තිබ්බේ මත අපේ පල්ලට ඔව් යකෝ මාරකින් මේක මේ පිටුව වල ඉතන අලු තියන්නේ ආලු දැන් අපු ගහන පොඩ ඇවිල්ලා කා මේක උඹ ඩොක්ටර් කෙනෙක් කියවෙන්නව කවදාවත් ඈ ඒකනේ කොමස් කරේ ඕවා අර මොකද්ද හරගොණ්ඩ ටැටු වගේ තමයි උගන්නන්න තරසර කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? හරගොණ්ඩ ටැටු තින්ත වගේ ටැටු දෙදීම ඔව් මම කරේද. අඩු හරක ගන්න දැම්ම ඒක තමයි සෙනසයි කරේ නැත්තේ ඉතින් මෙන්න මේ වගේ මගේ අතිසාර්ථක අත්විඳකම් වලින් පස්සේ අපි ආපහු අපේ හයිකේ පටන් ගත්තා. උඩටම යන ගමන් ඉන්නේ. මෙතනින් එහා පැත්තේ මේ පැත්තේ දෙපැත්තටම මේ කියන්නේ මෙතනින් එහා පැත්තේ නම් එහෙම බෑවුමක් නැහැ. මෙතනින් කොහොම එකපාරට මින් කෙලින්ම මේ පාතර තියෙන්නේ. මේ පැත්තට තමයි සොප් එකක් වගේ තියෙන්නේ.
දුරන්නේ නැති පුජ්‍යලියෝ නාදුන්න පුදු නාදුන්නට මුන්දෙන්න ට්‍රිප් එක යනකම් අතර මගේ සෙට් උනේ. හලෝ සබර කරලා යන්න නෙවෙයි නුඹ හිටියේ නේද? නෑ දේදුගල යන්න. දේදුවල යන්න හිටියේ. කොහේ හරි ගියොත් අනිවාර්යෙන් රැන්ඩම් මේ උන් දෙන්නේ තුන් දෙකයි මොන රැන්ඩම් නෙවෙයි. මේක අපේ ක්ලාස් එකේ. උඹ යාළුවා අනිත් එක. නගිනවා මොනවද නගියා ඔව් තවත් එක්තරා අපිස් එකේ ජවනිකාව ඇයි මෙහෙම බලන්නේ? අයියෝ හිරු ටීවී වලට යන්න වෙයිද දන්නේ ආයිබෝන් දෝන් ගේකි මන ඇසු විසයවරත් තරුණයා කබරගලින් වැටි මරුට රයිට් ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ සුපුරුදු පරිදි මගේ මයික් එකට අදත් කියලා වුණා ඒකේ අදත් බැටරි බැස්සා අන්න අතනට තමයි යන්න තියෙන්නේ මම දන්නේ එතෙන්ම යන්න පුළුවන්ද කියලා මේ එතනට තමයි දැන් අපි යන්න try කරන්නේ තව පොඩ්ඩක් කිව්වට මම නම් හිතන්නේ කිලෝමීටරයක්වත් තියෙනවා අපි යා තුන වෙද්දි ගෙදර එන්න කිව්වා වෙලාව 4යි තාම කබර කරවත් නැගලා නැහැ උඹේ ඔච්ච ගලා වෙන්න මම වෙන්න හැරියට අපි යන් කොහමද ගෙදරට යන්නේ නැද්ද මම දැන් මෙතන මේ තනියම ඉන්නේ මේ පැත්තේ සිනාල්ලයි සහන්ලයි මෙත්ස දීලා ඒගොල්ලෝ ගියා පල්ලෙන් මහිමලා එනවා අප වැස්ස පටන් ගත්තා මම මේ ජැකට් එක දාගත්තොත් වහින්නේ බලපු ගමන් ආයෙ වහිනවා අවලක් නැෂේ අපිට තව පොඩි ප්‍රමාණයක් යන්න තියෙන්නේ පේන්නේ නැතුව මොකද මගේ ට්‍රයිපෝඩ් එක මහිම ළඟ එයා එනකම් මේ ඉන්නේ අපි උට මේ වීඩියෝ එකේ එක එක තැන්වල ඒ කියන්නේ වීඩියෝ ක්වොලිටි එක එක විදිහට මොකද මේ දැන් ෆෝන් 3කින් වීඩියෝ කරා මගේ යාළුවෝ දෙන්නගේ දෙකේම දැන් බැටරි බහලා මේකෙත් මේ අන්තිම හරිය තියෙන්නේ එක එක ක්වොලිටිස් වලින් පෙනේ. ඔලක් මේ අපි උට්ට. හයි. ඔප්පට සිරි මයි මේ. යන දැන් අඳුරනේ උන් හම්බෙනවා මේ මම ඔලිවර්ස් කරපු ඉස්කෝලේ මේ බාස්කට්බෝල් ටීමේ මල්ලිලා සෙට් එක තමයි ඒකේ. අපි යන් දැන් මේ අර කැලේ වගේ හරියට කලින් පෙන්නපු එහෙට ඇවිල්ලා ඉන්නේ. ආව යන්න දෙන්න ඒ වුණාට මේ හරියන ලොකු හයික් එකක් තියෙනවා වගේ මේ වලට පේනවද දන්නේ මේ කන්ද වැඩි මේ ටිකේ. නිස්සනවත් එක්ක අම්මෝ මම නම් දැන් ඕල්මෝස්ට් එක තව යන්න තියෙනවා කොමරියා මේ මම විතරක් තනියම දැන් මේ මැදින් යනවා මේ අපේ සෙට් එක ඉස්සරහින් යනවා තවත් සෙට් එක පිටිපස්සෙන් එනවා යන් මේ කතා කරන්න මම එතන ගොඩක් මහන්සි තව ටිකක් මහන්සි වෙන එක වෙන්නේ කතා කරන්න නේද උඩට ෆෝන් වල බැටරිත් නැහැ වීඩියෝ කරගන්න පුළුවන් වේද බැයිද කියලා මම මේ බයෙන් ඉන්නේ මේ ඕගොල්ලොන්ට ඔන්න බලන්න මේ උඩ පට්ට මීදුමක් බාලා තින්නේ මේ වෙලාව 4:00ටවත් නැහැ අර ඔයගොල්ලොන්ට වෙන මීදුම් බාලා තින්නේ අපි දැන් කොමරියා ඒ ශිරාන් අර මීදුම් බාලා තියෙන හරියට යන්න පුළුවන්ද එල කිරි අපි දැන් සෑන් වඩ වෙලාද ඕ මහිමලා පිටිපස්සේ ඔයගොල්ලන්ට වෙනවද මේ මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ ඒ මීදුම් බාලා මෙන්න එතන එහා පැත්තේ ඒක ෆෝන් එකට පේන්නේ අපි උඩට මෙයා හොඳම සීන් එක තමයි දැන් ඔක්කොම හැමෝගෙම වගේ ෆෝන් වල බැටරි බහලා අපි හිතුවට වඩා වෙලාවක් හයික් එකට ගියා දැන් උඩ ගිහලා නතර මේ උඩ ටික වෙලාවක් ඉඳලා පල්ලට යද්දි කරවල වුණොත් එහෙම ටෝච් එකක්වත් දාගන්න ෆෝන් එක යන්නේ හරි ඒක උඩට මේ හතරවටෙන් මේ මීදුම තියෙන්නේ කැලේකට ආවේ මේ කියන මට සේ ඉස්ස මාර කැලයක් මේක මේ බිම අඩිය දියද්දි පට්ට සීතලයි ඒ ශිරාන් සෙරපු දෙක ගලවලා බලහන්කො ටික මේ මම සෙරපු දාගෙන ආවේගේ වාසියක් දෙනවද මේ බිම පට්ටම සීතලයි මම පළවෙනි පාරේ ඉන්නේ අර ටයිල් එක
කූල් වෙලා තියෙනවා ඇරෙන්න. මෙහෙම මේ බිම මෙච්චර මේ සීතලට මම මේ පාගෙනම හරි අමුතු ෆීලින් එකක් තියෙන්නේ. මරු එන කැලෑවක ඉන්නේ වටේත් අඳුරු අර මීදුම බාලා ඒ තිබුණ හරියට තමයි දැන් මම මේ යන්නේ. ඒක නිසාත් එන්නේ මේ පැත්ත ගොඩක් සීතල මේ හරිය. තව මීටර 500ක් වගේ තියනවලු. මම මේ අතුනගොල්ලන් පල්ලෙදි ගියා කිලෝමීටරයක් ඇති කියලා. කිලෝමීටරයකට වඩා තියෙනවා. අනේ මම බොරුවක්ද මන්ද කියලා තින්නේ මේ. මෙතන උඩ පේන්නේ මම හිතන්නේ ඉතින්. වව් 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 ඒ උනාට උඩට පේනවන තරම් මේ මෙතෙන් දෙද්දි මීදුමක් නැහැ. අපි උඩ ඔයගොල්ලෝ පේනවද දන්නේ හරි මාරම ලස්සනයි. මේ හරිය කැම්පින් පාරක් දාන්න ඕනේ. මාරම ලස්සනයි. මම හිතන්නේ මේ ෆෝන් එකේ කැමරාවට පේනවා කියලා මේ හරියන නිකන් අර දුමක් යනවා වගේ මීදුම යනවා. මම හිතන්නේ මේ ෆෝන් එකේ කැමරාවට පේනවා ඇති කියලා. තව ටිකයි. අන්න ශිරාන් යන හරියට තමයි අපිට යන්න දෙන්නේ. අම්මෝ වට්ටම රිලැක්ස්. හරිම ලස්සනයි. මේ යන්නේ අපේ කට්ටිය. මෙන්න වීදුව. මේ අපි දැන් උඩටම ඇවිල්ලා තින්නේ. තව පොඩ්ඩයි අපි දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. මීදුම් මේකට පේන්නේ නැහැ බා. ඒක තමයි කැම්මේ කොටින්නේ නැහැ. මම දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැතුවද? නිකන් ස්මෝක් එකක් යනවා වගේ මේ හරිය නිකන් අර මීදුම යනවා. ඒක පට්ට ලස්සනයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆෝන් එකේ කැමරාව වෙච්ච ක්වොලිටි නෑ. පරණ ඩිවයිස් එකනේ. මේක නම් ඩෑම්. වෙන්න තනිය. මෙන්න මේ වගේ view එකක් එක්ක මෙන්න මේ වගේ රසවත් දර්ශනයක්. ඉතින් තව පොඩ්ඩක් බෑගෙනවා. wow අන්න දැන් නම් මට 100% කන්ෆර්ම් මේ තමයි අම්බුලාව. මට මේක කියන්න තේරෙන්නේ නැහැ. අනේ මන්ද මම නිකන් ඕවර් ඇක්ටින් කරනවා නෙමෙයි මම මේ වගේ. මේ මෙතනින් මේ එන මේ ස්මෝක් එක වගේ මේ මීදුම මට මේක දැක්කම පිස්සෝ පට්ටම ලස්සනයි. මට කියන්න තේරෙන්නේ නැහැ. හලෝ උඹලා කලින් ආවද? මට මාරම ගති. මේ මෙහෙට මෙමු කැම්ප් පාරක් ගන්න. අම්මෝ මාරම ලස්සනයි. අර වෙත මිදුම වැහෙනවා අපි වෙත කොයි හරියට යන්න ඕන? රයිට්. ශිරාන් ගිහිල්ලා තිනවා එතන මේ මිදුමෙන් වැහිලම යනවලු. අපි එතනට යයි. රයිට්. මේ ගනිවා යනවා. මූවට උඩ ගෝ කරා. අපි ඊළඟට අරේට නා. මගේ ට්‍රයිපෝඩ් එකත් එක්ක යන්න හදන්නේ. වට්ට උලගක් තියෙන්නේ. අන්න අරකට තමයි අපි ඊළඟට යන්නේ. මොකද? කිනිහිරිකද? මේ පෙන්නපු ගලට කියන්නේ කිනිහිරිකද කියලා. රාක්ෂකද කියලා කියන්නේ ඒකලු. අපි ඊළඟට එනවා ඒකට යන්න. ඊළඟට කියන්නේ දැන් නෙවෙයි. ඊළඟ වීඩියෝ එකකින් ඒකට. රයිට්. කවරක ලුට්ටම ආවා. ඉතින් අපි එන්න සිලෙක්ට් කරගත්ත හැම තැනකට වගේ අපි අද ගියා. මගේ ෆෝන් එකේ තියෙන තව බැටරි දෙකයි යාළුවන්ගේ ෆෝන් උත් ඔෆ්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන නතර කරනවා. Thank you for watching this video. Bye. මෙම ඡායාරූපයේ දැක්වෙන මහිම කේශර කස්තුර කුමාරයාණන් විසින් අලෙවි කරන ලබන කිසිදු දොතරයි පතක් මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකා රජය විසින් නියෝග කර තිබෙනවා. මොකද ඊයෝ තුමේ අරන් දුන්න එක ටිකට් එකක් ඔතේ දුන්නේ. මේක තේරුම් නැත්නම් පාට්ටන් බාන්න.